අපි දැනට මේ ඇවිල්ලා සිටින්නේ අද උදෑසන සිට මේ දක්වා අපි උදෑසන ආජීවට්ටමක සීලය සමාදන් වෙලා අපි ජීවිතවලට පින්දැස්සුණා. ඒ වගේම අපි සියලු දෙනාම ඒ භාග්‍යතුන් වහන්සේ උතුම් ඒ සී සම්බුද්ධත්වයේ ලබන්න ප්‍රථම ඒ බෝධි සම්භාරි පුරණ කාලේ ඒ දුෂ්කර ක්‍රියා කරන්න යෙදුනා වූ ඒ පුණ්‍ය භූමිය අපි වන්දනා කරගන්න යෙදුනා. ඒ දුෂ්කර ක්‍රියා කරපු ඒ ස්ථානේ වන්දනා කරගන්න ලැබුණා. අපේ ජීවිතවලට සතුටක් ඇති කරගන්න ලැබුණා. පැහැදීමක්, පිනක්, සද්ධාාවක් ඇති කරගන්න ලැබුණා. ඒ ස්ථානේ සියතින්ම දැක බලාගෙන වන්දනා කරගන්න ලැබුණා. ඒ වගේම තමයි ඒ දුෂ්කර ක්‍රියාව ඇතහැරලා මේ එහෙමනම් කාමසුකල්ලිකාණ යෝගයත් අත්තකිලමතාන යෝගයත් දෙකම අත්හැරලා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට ආවා. එහෙනම් මධ්‍යම ප්‍රතිපදාව ටික කාලයක් ගත කරලා තමයි බුදුරජාණන් වහන්සේ වනිද ගම මේ සුජාතාව මේ ගේ ප්‍රාර්ථනාවක් තිබුණා. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරන්න හේතු සකස් වෙලා තිබුණා. ඉතින් සුජාතාවගේ ප්‍රාර්ථනාවක් තිබුණා. Tamanට දරුවෙක් උප්පත්තිය ලබන්න මේ ගහ යටට ඇවිල්ලා මේ කිරිබරු යටට ඇවිල්ලා එයා බාරයක් වුණා. මට පිරිමි දරුවෙක් ලැබෙන්න ඕනේ. ඒ පිරිමි දරුවා ලැබුණාට පස්සේ මම මේ ලෝකේ යම් දානයක් නැත්තම් ඒ දානේ මං උපමන වේස මහන්සි වෙලා හරි ඒ කිරිහර දානයක් පූජා කරනවා. එයාගේ බලාපොරොත්තු තිබුණා ඒ කිරිහර දානේ හදන්නේ කොහොමද? ඒ බාර වෙන වෙලාවේ එයා පොරොන්දු වුණා. ගව දෙනෙවුන් 1000ක් වැල්මී වනයේට යවනවා. වැල්මී වනයේට යවලා ඒ 1000ම ගෙනල්ලා 500කගේ කිරි දෝනවා. 500කගේ කිරි දෝවලා 500කට පොවනවා. ඒ 500 ආයේ වැල්මී වනයේට යවනවා. ඒ 500 නැවත ගෙනල්ලා 250කට පොවනවා. ඒ කිරි දෝවලා 250කගේ කිරි දෝවලා 250කට පොවනවා. එහෙම කරලා අවසාන ගව දෙනගේ කිරි ටික දෝවලා තමයි මෙන්න මේ කිරියර දානේ හදන්නේ. බලන්න කොච්චර වෙසක් ගන්න ඕනේ. ඈ අපි කිරියර දානේ හදන්න ගියාම කොහමද හදන්නේ? පොල් ටිකක් ගත්තාම එයා කරා ඇදුවා. ඒක හාල් උනත් එකයි, කැඳ උනත් එකයි මොනවාද අන්න බලන්න ඒ වගේ ප්‍රතිඵල. ඉතින් එයා පොරොන්දු වුණා මම මෙහෙම මේ දානේ දෙනවා කියලා. ඉතින් දරුවා ලැබුණා. හැබැයි කාලයක් යනකම් එයා ඒ දානේ දුන්නේ නැහැ. ඒවා හේතු සකස් වෙලා තිබුණා මේ දරුවත් කවදා හරි බුද්ධ ශාසනේ මේ මාර්ගඵල අවබෝධ කරනවා. ඒවා හේතු සකස් වෙලා තිබුණා. ඒවා සුජාතාව දන්නේ නැහැ. ඉතින් මේ කිරියාර දානේ හදන්න ඉස්සරලා දවසේ සේවිකාවකට කිව්වා මෙන්න මේ මම මෙතන තමයි බාර වුණේ. ගිහිල්ලා ඒ ගහගාව හොඳට පිරිසුදු කරන්න. හවස අපිත් එහෙම කරනවනේ නේ. හිට දානයක් තියෙනවා නම් ඒත් ඉස්සරලා දවසේ ගිහිල්ලා ඒ ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරලා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවනම් කතා කරලා නේද? ඉතින් අර සේවිකාව ඇවිල්ලා මේ ඊතර සුද්ධ පවිත්‍ර කරන අන්නයි. ඒ සේවිකාව දැක්කා ස්වාමීන් වහන්සේ මේ කෙනෙක් අවස කෙනෙක් වැඩ ඉන්නවා. හැබැයි එයා මේ හිතුවේ මේ දානි දෙන්නේ අපි දෙවි කෙනෙකුට තමයි මේ දානි දෙන්නේ. ඒ දෙවියෝ අන්න වැඩලා ඉන්නවා. ඉතින් ඒ දානේ හරි සාර්ථකයි. මෙන්න මේ ටික සුජාතාවට ගිහිල්ලා කියනවා. අපි බලාපොරොත්තු වුණ දේවතා අන්න අතට වැඩලා ඉන්නේ. සුජාතාවත් එනවා ඇවිල්ලා බලනවා. බැලුවාම හරියටම හරි. බලාපොරොත්තු ඉෂ්ට වෙන මෙයා ගිහිල්ලා දානේ හදාගෙන පහවදා උදේ එනවා. ඇවිල්ලා කිරි දානේ පූජා කරනවා. පූජා කරලා ඒ වෙලාවේදී යා කියනවා ඔබ අපි දැන් යම් කෙනෙකුට එහෙම කියනවනේ නේ. ඔබ වහන්සේලා යමක් බලාපොරොත්තු නම් මේ දානේ වළඳලා ඔබ වහන්සේලා සුවසේ බණ භාවනා කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න කියලා අපි එහෙම කියනවනේ නේ. ඒ වගේ සුජාතාවත් ඔබ වහන්සේගේ යම් බලාපොරොත්තුවක් ඇත්නම් බුද්ධත්වයේ කියලා නෙවෙයි. ඒක ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා ඒවා කියලා. ඒ වෙලාවෙම බෝධිසත්වයන් වහන්සේ කිව්වා ඔබගෙත් යම් බලාපොරොත්තුවක් ඇතුව මේ දානේ දුන්නා නම් ඒකේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් අර දානේ ටික අරගෙන දැන් අපේ මේ මෑණියෝ පෙන්වගේ අතන ඔයාලට බලන්න පුළුවන්. අන්න එතන තමයි දානේ වළඳලා තියෙන්නේ. ඉතින් ඒක අර මේ ගුලි 49කට සකස් කරලා ඒ 49ම වළඳලා ඊට පස්සේ පාත්‍රය අරගෙන ගිහලා නේරංජනං ගංගා අපි ආවනේ එතන නේද? එතෙන් ගිහිල්ලා තමයි පා කරන්නේ. පා කරලා එයා අධිෂ්ඨානය කරන මේ පාත්‍රේ උඩුගම්බලා ගියොත් මං ඒකාන්තයෙන්ම මගේ අධිෂ්ඨානය සිද්ධ වෙනවා. මම බුද්ධත්වයේ ලබනවමයි. ඒකේ සැකයක් නැහැ. ඒ වගේම ගිහිල්ලා පාත්‍රයේ තියලා
මේ ගඟේ තියෙනවත් එක්කම උඩුගම් බලා තමයි සුලි කැරිකින වතුර කපාගෙන යනවා උඩට. ඊට පස්සේ ඒක ගියා කොහෙට යනකම් ඈ නාග ලෝකෙට යනකම් ඒ පාත්‍රය ගියා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බැලුවා එහෙනම් මගේ අන්න සැකයක් නැහැ. මගේ අධිෂ්ඨානෙ ඊට පස්සේ තමයි මේ බලද්දි වටපිට බලනවා මම බලන්නේ. හැබැයි එකම දවසේ ඉපදිච්ච 7 දෙනෙක් ඉන්නවනේ. දන්නවද 7 දෙනා? එකම වෙලාවට ඉපදිච්ච 7 දෙනෙක් ඉන්න අපේ බෝධිසත්වයන් වහන්සේ කාන්තක අස්සයා, චන්න ඇමතියා, යසෝදරාව ඊට පස්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඒ වගේම කවුද කාලුදාය ඇමතිවරයා ඊට පස්සේ මේ මට දේවදත්ත ඔව් ඊට පස්සේ අනිත් එක්කෙනා තමයි යසෝදරා අන්න මේ මටත් හරියට මෙන්න මේ 7 දෙනා එකම දවසේ දෙන බෝධීන් වහන්සේ බැබිලි ඉන්න පිළිගන්න ආනන්ද ස්වාමීන් වහන්සේ 7 දෙනා එකට බැබිලි කියන්නේ බෝධීන් වහන්සේ බලාපොරොත්තුෙන් ඉන්න. උන්වහන්සේ දැක්කා මේ ගා හොඳට වැඩිලා තියෙනවා. ඊට පස්සේ ගංගාවෙන් එකට ගිහිල්ලා අන්න අතෙන්ට ගිහිල්ලා වජිරාසනයේ මත වැඩ හිටියා. කොහොමද? සමන්නාගත වීරිය කියන්නේ අන්න මගේ ඇට ලේ මස් නහරවල් වියලී කියත් මම අද මෙතනින් නැගිටින්න උතුකුත් දෙලා. ඊට පස්සේ වාඩි වෙනකොටම මාරයට මේ පණිවිඩය ගියා දැනුණා. මාරයා එනවා. ඇවිල්ලා බැලුවා. බැරි වුණා යට මේව කරන්න. දමනය කරගන්න බැරි වුණ නිසා එයාගේ දූරු ටිකක් අරගෙන එනවා. ඇවිල්ලා මොකද කරේ? අන්න එක නාටකම් කර යගලුවා. එනකොට බෝධිසත්වයන් වහන්සේ බෝධි මූලෙන් නැගිට්ටේ නැහැ. ඒ වෙලාවේදී අවසානයේදී කියනවා සිද්ධාර්ථ ඔය වජිරාසනේ ඔය ආසනේ මගේ කියනවා. බෝධිසත්වයන් වහන්සේ නෑ මගේ කියනවා. ඒ වෙලාවේදී කියනවා එහෙනම් සිද්ධාර්ථ මේ වජිරාසනේ උඹේ නම් කෝ සාක්ෂි මට සාක්ෂි තියෙනවා උඹට කෝ කියනවා. ඒ වෙලාවේ තමයි කියන්නේ මට සාක්ෂි වෙලා කවුරු නැහැනේ. ඒ වෙලාවේදී කියනවා මට සාක්ෂි තියෙනවා. මම මේ පාරමිතා මම සම්පූර්ණ කරලා ආවේ. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතාව. මෙන්න මේ රස පාරමිතාව මම සම්පූර්ණ කරලා ආවේ. මට සාක්ෂි තියෙනවා. මම සසරේ ගමනේදී දීපංකර පාදමූලේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ගත්තා. ඒ නියත විවරණ අරගෙන අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් මම මේ පාරමිතාව පිරුවා. දැන් සම්පූර්ණයි. ඒ අතරතුරදී මම ඇස් විතරක් දන් දුන්නා මේ ආසි තරු ගන්නට. දන් දුන්නා. මම යම් පුජ්‍යලේ කැවිල්ලා ලේ ඉල්ලුවොත් මම ලේ දීලා තියෙනවා මේ සත්මා සාගරේ ජලයට වැඩි. ඒ වගේම මම මස් දන් දීලා තියෙන මේ මහ පොළේ පස් ගන්නට. කියලා මහ පොළොවට මෙහෙම අතදෙත් බා ධරණී මාතාව කතා කරන්න කිව්වා. මට සාක්ෂියට කතා කරන්න කියලා බෝධිසත්වයන් වහන්සේ පොළොවට අත තිබ්බා. පොළොව ගැහෙන්න ගත්තා. එනකොට මාරයා අර ඇතාගේ පිටින් වැටෙනවා බිමට. වැටුණාට පස්සේ එනලා දුවනවා. අන්න ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ වැඩ ඉඳලා ඊට පස්සේ පළවෙනියෙන්ම ආනාපාන සති භාවනාව සිහිපත් කරා. ආස්වාස ප්‍රාස්වාස කරන සමාධිය වැඩුණා. උන්වහන්සේ පටිච්ච සම්පාදේ අනුරෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරන්න ගත්තා. ලක්ෂ වාරයක් උන්වහන්සේ ලක්ෂ කෝටි වාරයක් මෙනෙහි කරා. පටිච්ච සම්පාදේ මේක සත්‍යය උපදින ආකාරයත් උපදිච්ච නිසා දුක හට ගන්න ආකාරයත් මෙන්න මේ ටික උන්වහන්සේ මෙනෙහි කරා. උන්වහන්සේ අන්න සියලු කෙලෙස් නැසලා උතුම් ධ්‍යාන වලට සමවැදුණා. උතුම් බුද්ධත්වයට ලබා ගන්න ලැබුණා අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ওই ටික තමයි මේ සිද්ධාර්ථය ඔයිට වැඩි විස්තර තියෙනවා. නමුත් අපි මෙතන එහෙම විදිහට කතා කරන දෙයක් නෙවෙයි. කතා කරන්න අපහසුයි හැමෝටම. අපි අවස්ථාවක් හම්බුනොත් කතා කරමු. පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද? අන්න ඒ විස්තර ටිකක් කතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අද දවස පුරාවටත් අපි මේ ගමන ආරම්භ කරපු දවසේ ඉඳලම මේ මොහොත දක්වා අපි සියලු දෙනාම විසින් රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන්
මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීල දෙවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්ම රාජයා සමන් කුමාර බ්‍රහ්ම රාජයා සක්දේව සතරවරන් දෙවරුන් කෝටියක් සෙම්පති දෙවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවරුන් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම දෙවරුන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවතුනා.